දිත්ව නෙමෙයි මොන සුලි කුණාටු ආවත් අපි වෙනුවෙන් හැමදාම කලින්ම දුවගෙන එන්නේ අපේ ආදරණීය මිනිස්සු. මේවට වගකිය යුතු ගොඩක් අයගේ ඇස් ඇරෙන්නෙත් ඊට පස්සේ. මේ ඒකට හොඳම සාක්ෂි මේ කාගේවත් අනකට නියෝගයකට වැඩ කරන මිනිස්සු නෙවෙයි. මේ තමන්ගේ හදවතේ අනට කීකරු වුණු කාරුණික මිනිස්සු. සතා සිව්පාවට පවා තමන්ගේ දෑත් දිගු කරන්න හිතුණු හැමෝටම ගොඩක් පිං. දකුණේ ආදරණීය දීවර ජනතාව බෝට්ටු ටිපර් රථවල පටවගෙන විපතටපත් ප්‍රදේශවලට එන්න පිටත් වෙලා. රටේ බොහෝ තැන්වල අවතැන් ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැස් කරමින් ඉන්නවා. ආදරණීය ත්‍රිපෝෂ පවුල ඇතුළු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, කලාකරුවන්, මාධ්‍ය ආයතන ඒ වගකීම කරට අරගෙන තියෙනවා. පුළුවන් හැම කෙනෙක්ම වතුර බෝතලයක් හරි පරිත්‍යාග කරනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් ඔවුන්ට හැකි පමණින් තමන්ගේ ආදරණීය ජනතාව වෙනුවෙන් උපකාර කරනවා. ත්‍රිවිධ හමුදාව පොලිසිය තමන්ගේ දිවි පළදුවට තියලා මුදවා ගැනීම මෙහෙයුම්වල බොහෝ ප්‍රදේශවල මහා බත් මුට්ටි දෙනවා. මේ තැන්වලට එන්න බැරි වුණත් රූපවාහිනී තිරය දිහා බලාගෙන සුසුම් හෙලන අඬන තමන් අදහන ආගම් අනුව යදිමින් ප්‍රාර්ථනා කරමින් කාරුණික වෙන හදවත් අනන්තයි අප්‍රමාණයි. ඉතින් මේ තරම් සුන්දර ආදරණීය කාරුණික හදවත් තියෙන ජාතියක් මේ ලෝකේ තවත් නැතුව ඇති.